අපූර්ය යානය තමයි K8 කරකෝරම්. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක නිකම්ම සාමාන්‍ය පුහුණු යානයක් කියලා විතරයිනේ. බැලුමට හැම පේනුනත් මේකේ ඇතුලේ තියෙන තාක්ෂණයයි හැකියාවනුයි ඊට වඩා ගොඩක් දරුණුයි. නියමුවන් පුහුණු කරන්න ගෙනාපු මේ යානය සැබෑ යුද පිටියේදී දරුණු ප්‍රහාරකෙක් බවුණු පත්ුනේ කොහොමද කියන එක ඇත්තටම හිතාගන්නත් අමාරු තරම් විස්මිත කාරණයක්. මේ යානය මේ තරම් භයානක ආයුධයක් බවට පැත්වෙන්න ප්‍රධානම හේතුවක් උනේ මේකේ තියෙන සුවිශේෂී තාක්ෂණික සැකැස්ම. මේ අති විශාල බලයේ රහස්‍ය වෙන්නේ K8 යානයේ තියෙන Garrett TFE 7312A කියන විශේෂ එන්ජින්මයි. මේ එන්ජින්ම තමයි යානයේ යුද පිටියේදී අවශ්‍ය කරන ඒ දැවැන්ත උපක්‍රමිත වාසිය ලබා දෙන්නේ. සාමාන්‍ය පුහුණු යානයකට වඩා ගුටක් එහාට ගිය ශක්තියක් මේ එන්ජින් මහරා යානයට මුදා හරිනවා. මේ ගැරට් එන්ජිනේ බලය කොච්චරද කියනවා නම් මේ කුඩා යානයට පුරුවන් අඩි 40000ක් වගේ අතිශය දැවැන්ත උසකට හරිම වේගෙන් යන්න. හිතලා බලන්න අඩි 40000ක් කියන්නේ සත්තු ප්‍රහාර වලින් ආරක්ෂා වෙමින් සතුරුන්ට නොපෙනී ඉහළ අහසේ ඉඳන් යුද්ධ පිටිය නිරීක්ෂණය කරන්න වගේම ප්‍රහාර සැලසුම් කරන්න ලැබෙන අති විශාල වාසියක්. ඒ වගේම තමයි මේකේ වේගය. පැයට කිලෝමීටර් 800ක වේගයකින් පියාසර කරන්න මේ යානයට පුළුවන්. පැයට කිලෝමීටර් 800ක් කියන්නේ සතුරුකට තමන්ගේ ඉලක්කයෙන් ලේසියකට බේරෙන්න පුළුවන් වේගයක් නෙවෙයි. මේ අධික වේගය නිසා ඉදා ඉක්මනින් සතුරු ඉලක්ක වෙත ළඟා වෙලා ප්‍රහාර එල්ල කරලා ආයමත් ආරක්ෂිතව එන්න මේ යානයට හැකියාව ලැබුණා. ඔය දැවැන්ත වේගයයි ඉහළට යෑමේ හැකියාවයි නිකම්ම ඉලක්කම් වලට සීමා වුණේ නැහැ. අදහ ගන්නත් බැරි කරුණක් තමයි මේ සාපේක්ෂව කුඩා K8 යානයකට කිලෝග්‍රෑම් 900ක දැවැන්ත අවිබරක් උස්සගෙන යන්න පුළුවන් වීම. පුහුණු යානයක් විදිහට හැදුවත් මෙච්චර ලොකු බරක් අරන් යන්න පුළුවන් වීමෙන්ම මේකේ සැඟවුණු මාරාන්තික බව අපිට පැහැදිලිව පේනවා. ඉතින් මේ කිලෝග්‍රෑම් 900ක ක්‍රියාවිධාරිතාවය සම්පූර්ණ කළේ කොහොමද? මේ කුඩා යානයට මිලිමීටර් 23 තුවක්කු, ඒ වගේම විවිධ ප්‍රමාණයේ රොකට් සහ බෝම්බ සවි කරන්න අපේ ගුවන් හමුදාව කටයුතු කළා. මෙන්න මේ විදිහට සාමාන්‍ය යානයක් මේ සීරම අවියායුධ වලින් සන්නද්ධ කරලා අතිශය මාරක ප්‍රහාරක යානයක් බවට පත් කරපු එකේ සම්පූර්ණ ගෞරවය අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි වෙන්න ඕනේ. ඒක ඇත්තටම යාළගේ විශිෂ්ට නිර්මාණශීලීත්වයක්. මේ වගේ යුද ඉතිහාසයේ සැඟවුණු කතා සහ තාක්ෂණික විශ්ලේෂණ දිගටම දැනගන්න අපේ රට සහ ලෝකයේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ තොරතුරු ජාලයත් එක්ක දිගටම රැඳී ඉන්න රට සහ ලෝකයේ Facebook පිටුවටත් like කරන්න. මේකේ 8 යානේ දස්කම් ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ පැහැදිලි කිරීම ඉස්සරහට තරන් එන්න ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. අපි ආයෙමත් මේ අපූර්ව යානයේ කතාවට හැරුණොත් මේ කතා කරපු හැම තාක්ෂණික හැකියාවක්ම අවි ආයුධවල සැබෑ ප්‍රායෝගිකත්වයෙන්ම වඩාත්ම කැපිපෙනුනේ 2009 අවුරුද්දේ. 2009 අවසන් සටනේදී මේ K8 යානා යොදාගෙන කරපු මෙහෙයුම් තමයි සමස්ත යුද්ධයේම හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වුණේ. මේ යානාවල තිබෙන නිර්වද්‍ය ඉලක්කවලට බෝම්බ හෙලීමේ හැකියාව නිසා පොළොවේ සටන් කරපු පාබල හමුදාවට තීරණාත්මක මොහොතවලදී විශාල සහනයක් ලබා දෙන්න මේ සමීප ගුවන් සහාය එහෙමත් නැත්නම් ක්ලෝස් එයාර් සපෝට් මෙහෙයුම් වලට පුරවන් වුණා. නියමුවන් පුහුණු කරන්න ගෙනාපු යානයකින් දරුණු යුද්ධයක් ජයග්‍රහණය කරන්න ලබා දුන් මේ දැවන්ත දායකත්වය මුළු ලෝකයටම ලොකු පාඩමක්. ඒක තමයි මේ K8 යානයේ තියෙන උත්තරීතර උරුමය. ඒ ලෝක යුද ඉතිහාසයේම අමතක නොවන පරිච්ඡේදයක්. ඉතින් මේ විශේෂ පැහැදිලි කිරීම අවසානයේ අපි හැමෝටම හිතන්න මේ ප්‍රශ්නය ඉතිරි කරනවා. සාමාන්‍ය පුහුණු යානයක් යුද ඉතිහාසයේ වෙනස් කළේ කොහොමද? මේ විශ්මිත දස්කම් ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. අදට අපි සමුගන්නවා. මෙවැනිම තවත් වැදගත් තොරතුරු අරගෙන නැවතත් හමු වෙමු. රට සහ ලෝකයේ සමග දිගටම රැඳී සිටින්න.